අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ටෙක් ප්‍රෝ LK වෙතින් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්නේ ඔයාගේ කම්පියුටරේ කොහොමද සිංහල කීබෝඩ් එක හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා දැම්ම වීඩියෝ එක ලයික් එකක් දාලා අපි channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට. දැන් ඔයාගේ කම්පියුටරේ setting එක open කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ කම්පියුටරේ setting එක open කරගන්නවා. ඉතින් ඔයාලා setting එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගියාම time and language කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේක open කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට time and language කියන එක open කරගන්නවා. ඉතින් ඔයාලා desktop එකේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් මේ දෙවෙනි තියෙන language කියලා. ඉතින් ඔයා මේක open කරගන්න ඕනේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට language කියන එක open කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන මේ යටට ඊතලයේ වගේ ක්ලික් කරලා ඔයාගේ language එක සිංහල language එක ඔයාලා මෙතනින් select කරගන්න තමයි තියෙන්නේ. මම මෙන්න මේ විදිහට සිංහල language එක මෙතන search කරලා select කරගන්නවා. ඊට පස්සේ ඔයා language එක select කරගත්තට පස්සේ සිංහල language එක ඔයාලට මේ computer එක install කරගන්න වෙනවා. ඉතින් දැන් install වෙනකන් තමයි බලන් ඉන්න වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා කතා කරේ කොහොමද කම්පියුටර් එකට සිංහල language එක කීබෝඩ් එකට දාගන්න කියලා. ඉතින් දැම්ම වීඩියෝ එක ලයික් එකක් දාලා සෙට් වෙන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.